අයිබන් මිත්‍රවරණි ඕගොල්ලෝ හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අද ඕගොල්ලෝ හැමෝටම සුබ පාස්කු මංගල්‍යයක් වේවා කියලා මම එකටම හදවතින්ම ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා. පාස්කු ඉරිදා කිව්වම අපිට ගොඩාක් වෙලාවට ශ්‍රී ලාංකිකයෝ විදියට මතක් වෙන්නේ අපේ මීට වසර කිහිපයකට කලින් සිද්ධ වෙච්ච ම්ලේච්ඡ පාස්කු ඉරිදා වෙච්ච ප්‍රහාරය ගැන. එහෙමත් නැත්නම් ඔයා සැබෑ කතෝලිකයෙක් නම් කතෝලික ධර්මයේ වැළඳගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් වෙලාවට පාස්කු ඉරිදා කිව්වම පාස්කු ඉරිදා හා බැඳිච්ච විවිධ සංස්කෘතීන් සම්ප්‍රදායන් මතක් වෙන්න පුළුවන්. හරියට එදාට පල්ලිවල සිද්ධ වෙන ආගමික වතාවත් ගැන, පාස්කු බිත්තර ගැන, එහෙමත් නැත්නම් සුදු හාවෝ ගැන, ඒ වගේ දේවල් ගැන ඔයාට මතක් වෙන්න පුළුවන්. හැබැයි මිත්‍රවරුනි, ඕගොල්ලෝ කවදාරි හිතලා තියනවද මේ පාස්කු මංගල්‍යයේ පිටුපස්සේ අපි කවදාවත් නොහිතපු විදිහේ දේශපාලන කතාවක් තියෙනවා කියලා? ලොකු පොලිටිකල් කතාවක් මේක පිටිපස්සේ තියෙනවා. පාස්කු මංගල්‍යය කියන්නේ නිකන් ආගමික උත්සවයක් නෙමෙයි. ඒක බලය මර්ධනය සහ නිදහස සඳහා කරපු ලොකු දේශපාලන අරගලයක්. අද අපි කතා කරන්නේ මේ පාස්කු සැමරුම සහ ලෝක දේශපාලනය අතර තියෙන ඔයාලා කවුරුත් දන්නේ නැති සහ ලෝකයේ අප්‍රකට කතාවක් ගැන. එහෙනම් අපි බලමු මොකක්ද මේ කතාව කියලා. මේ කතාවේ පළවෙනි කොටස ජේසුස් වහන්සේගේ මරණය සහ රෝම දේශපාලනය කියන කොටසෙන් අපිට කතා කරන්න පුළුවන්. මිත්‍රවරුනි, අපි මුලින්ම ඉතිහාසෙට ගිහිල්ලා බලමු. ජේසුස් වහන්සේව කුරුසි ඇන ගහනවා කියන සිද්ධිය අපි ගත්තම මේක ආගමික දඬුවමක් නෙමෙයි. මේක ඇත්තටම ඒ කාලේ රෝම නීතිය තුල, රෝම වහල් සමාජය තුල තිබ්බ ලොකු දේශපාලනික දඬුවමක්. දේශපාලනික සිරකරුවන්ට තමයි මේ දඬුවම ඒ කාලේ දුන්නේ. මිත්‍රවරුනි, ඔය කියන කාල පරිච්ඡේදය තුල පලස්තීනය පාලනය කරේ රෝම අධිරාජ්‍ය විසින්. ඉතින් රෝම අධිරාජ්‍යයට හැමලේම ඕන වුණා තමන්ගේ අධිරාජ්‍යයට නැත්නම් තමන්ගේ රාජ්‍යයට විරුද්ධව යන ඕනම කෙනෙක්ට අමානුෂික දඬුවම් කරන්න. ඉතින් ජේසුස් වහන්සේ තමන්ගේ ජීවිත කාලය තුල, තමන්ගේ ප්‍රසිද්ධ ජීවිත කාලය තුල ජුදෙව්වන්ගේ රජ කියලා හඳුන්වද්දී ඒක නිකන් හරියට ඒ කාලේ රෝම අධිරාජ්‍ය නායකයා වෙලා හිටිය තිබේරියස් නැත්නම් තිබීරියස් සීසර්ට ඍජුවම තර්ජනය කිරීමක් නැත්නම් අභියෝග කිරීමක් වගේ වුණා. ඉතින් මේ ඔය රෝම අධිරාජ්‍ය වෙනුවට, ඒ කියන්නේ රෝම අධිරාජ්‍ය නියෝජනය කරමින් ජේසුස් වහන්සේ ජීවත් වෙච්ච බල ප්‍රදේශය පාලනය කරේ පොන්තියුස් පිලාත් කියන ආණ්ඩුකාරවරයා විසින්. ඉතින් මේ ආණ්ඩුකාරවරයා දැනගෙන හිටියා ජේසුස් වහන්සේ කියන්නේ නිර්දෝෂී මිනිසෙක් කියලා. ඒ පිළිබඳව අපිට ඉතිහාසයේ කියවද්දි අඳුන ගන්න පුළුවන්. ආණ්ඩුකාරවරයා පැහැදිලිවම දැනගෙන හිටියා ජේසුස් වහන්සේ කියන්නේ නිර්දෝෂී මිනිසෙක්. මේ ජේසුස් කියන පුද්ගලයාට දඬුවම් කරන්න බෑ. දඬුවම් කරන්න තරම් වටින සාක්ෂි නැහැ කියලා. ඉතින් පොන්තියුස් පිලාත් කියන මේ ආණ්ඩුකාරවරයාට අකමැත්තෙන් වුණත් ජේසුස් වහන්සේට දඬුවම් කරන්න තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න උනේ ඒ මොහොතේදී ජනතාව විසින් ආපු ලොකු විරෝධය හින්දා. මොකද පිලාත් දැනගෙන හිටියා ජේසුස් වහන්සේව නිදහස් කරොත්, නැත්නම් ජේසුස් වහන්සේට මරණ දඬුවම දෙන්නේ නැතෝ ජේසුස් වහන්සේව ආරක්ෂා කරොත් තමන්ට තමන්ගේ දේශපාලන පුටුව අහිමි වෙනවා කියලා. මේ වගේ සිද්ධීන් වර්තමානයේ තුලත් අපිට ඇතිතරම් දකින්න හම්බ වෙනවා. නමුත් ක්‍රමේ පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ. ඉතින් ජේසුස් වහන්සේට මරණ දඬුවම දෙන්න පිලාට අත හොදාගෙන කැමැත්ත දෙන්න වෙනවා. තමන් ඒ වැරද්ද කරේ නැහැ වගේ. හේතුව ජේසුස් වහන්සේ මොන හරි ක්‍රමයකින් ආරක්ෂා කරා නම් ඒ වෙලේ පිලාට්ට තමන්ගේ දේශපාලන ගමනම අවසන් වෙනවා. තමන්ගේ ආණ්ඩුකාර ධූරයම නැතු වෙනවා. කොන්සියුල් කෙනෙක් කියලා තමයි කියන්නේ සමහරක් වෙලාවට එයාගේ තරතුරට. ඉතින් මෙයාගේ දේශපාලන පුටුව අහිමි වෙන එක තමයි ඊතර ලොකුම ප්‍රශ්නේ වෙලා තිබ්බේ. ඉතින් ජේසුස් වහන්සේට දඬුවම දෙන්න වුණා. මේ පාස්කුවේ මුල් අඩිතාලම වැටෙන්නෙම අන්න එහෙම. දේශපාලන කතාවකින් තමයි, දේශපාලන දඬුවමකින් තමයි මේ පාස්කුව ආරම්භ වෙන්නේ. මේකේ දෙවෙනි කොටස අපිට කතා කරන්න පුළුවන් පාස්කුව සහ ජාතික නිදහස් අරගල කියන මාතෘකාවෙන්. බලමු මේකේ දෙවෙනි කොටස මොන වගේ තියෙන්නේ කියලා. මිත්‍රවරුනි, මේ පාස්කුව කියන සංකල්පයම ඉතිහාසයේ දේශපාලනය අධ්‍යයනය කරද්දී දේශපාලන විප්ලවවාදීන් තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න මේ පාස්කුව කියන මංගල්‍ය යොදාගත්තා. මෙතනදී අපිට අමතක කරන්න බැරි රටක් තමයි අයර්ලන්තය කියන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. 1916 මේ පාස්කු සතිය එළඹෙනවත් එක්කම
අයර්ලන්ත කැරලිකරුවන් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් පටන් ගත්තා. මේකට අපි කියන්නේ ඉතිහාසය අධ්‍යයනය කරද්දී ඊස්ටර් රයිසින් එකක් කියලා. නැත්තම් මේ සිද්ධියට අපි කියන ඊස්ටර් රයිසින් එක කියලා. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න පුළුවන් ඇයි මේ විප්ලවවාදී නැත්නම් මේ කැරලිකරුවන් පාස්කු සතියම තෝරගත්තේ කියලා. මිත්‍රවරුනි, පාස්කු සතියේ තුලම පාස්කුවේදී අපි සමරන්නේ ඇත්තටම ජේසුස් වහන්සේගේ උත්ථානය. ඒ කියන්නේ ජේසුස් වහන්සේ මරණින් නැගිටීම. නව ආරම්භයක් කියන එක, නව උපතක් කියන එක තමයි එතනින් සඳහන් වෙන්නේ. ඉතින් මේ කැරලිකරුවන්ට ඕන වෙලා තිබ්බ මේ අයර්ලන්ත කැරලිකරුවන්ගේ ප්‍රධාන අරමුණ උනේ නව උපතක් නැත්නම් නව ආරම්භයක් කියන පණිවිඩය බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව දැනුම් දෙන්න. ඉතින් මිත්‍රවරුනි, අදටත් අයර්ලන්තයේ දේශපාලනය තුල පාස්කුව නැත්නම් මේ පාස්කුව කියන සංකල්පය යොදාගන්නේ නිදහසේ සංකේතයක් විදියට. හරි. දැන් අපි මේකේ තුන්වෙනි කොටසට ඇවිල්ලා තියෙන්නේ. වතිකානෝ සහ ලෝක බලය. බලමු මොකද්ද මේ වතිකානෝ සහ ලෝක බලය කියන්නේ කියලා. දැන් අපි වර්තමානයට ඇවිල්ලා බලමුකෝ. ඕගොල්ලෝ පාස්කු දිනේට රෝමයේ පාප් වහන්සේ පවත්වන මේ උර්බි එත් ඔර්බි කියන දේශනය අහලා ඇති. ඔබ දන්නවද? ඒක ලෝකයේ තියෙන ප්‍රබලම දේශපාලන ප්‍රකාශයක් කියලා. වතිකානෝ කියන්නේ පුංචි රටක් වුණාට පාස්කු දින පණිවිඩය හරහා පාප් වහන්සේ ලෝකයේ යුද්ධ, සරණාගත ප්‍රශ්න සහ දේශපාලන අර්බුද ගැන තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරනවා. රුසියානු යුක්‍රේන යුද්ධ වෙලාවේදී වගේම වර්තමානයේ පවතින මේ මැදපෙරදිග අර්බුදයේදීත්, මැදපෙරදිග යුද්ධයේදීත් මේ පාප් වහන්සේ විසින් මේ කරන දේශනය ලෝක නායකයන්ගේ ගොඩක් තීන්දුව තීරණ වලට බලපෑම් කරනවා. බිලියන 2.4ක් කිතුණු ජනතාව ඉන්න මේ ලෝකේ පාස්කුව කියන්නේ ලෝකේ ප්‍රබල දේශපාලන මතවාද එහෙට මෙහෙට විවිධාකාරයට හසුරවන්න පුළුවන් හොඳ මෙවලමක්. හරි. 4 වෙනි කොටස තමයි වැදගත්ම කොටස. මොකද මේක ශ්‍රී ලාංකික අපිට මාර විදියට වටිනවා. ඒක තමයි ලංකාවේ පාස්කු ප්‍රහාරය සහ දේශපාලන පසුබිම. මේ ගැන අපිට වඩාත් වැදගත් විදියට කතා කරන්න තියෙනවා. මිත්‍රවරුනි, අද අපේ රටට මේ පාස්කුව කියන්නේ ඉතාමත් සංවේදී මාතෘකාවක්. අපේ රටේ දේශපාලනයටත් මේක ඉතාමත් සංවේදී මාතෘකාවක්. ඒකට හේතුව මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒකට හේතුව ඔයගොල්ලෝ හැමෝම දන්නවා. පාස්කු දින සිදුවෙච්ච මේ ප්‍රහාරය කියන්නේ නිකන් ආගමික අන්තවාදී කණ්ඩායමකගේ ක්‍රියාවක් විතරක් නෙමෙයි. මේක අපේ රටේ සමස්ත දේශපාලනය සහ දේශපාලන ගමන් මගම වෙනස් කරපු ඓතිහාසික වගේම ඉතාමත් සංවේදී දුක්ඛිත සිද්ධියක්. ආරක්ෂාව සහ මේ ජාතිකවාදය කියන දේශපාලන මතවාද සමාජගත කරන්න මේ පාස්කු දින අපේ රටේ සිද්ධ වෙච්ච මේ ප්‍රහාරය කොච්චර වැදගත් වුණාද, කොච්චර ප්‍රයෝජනවත් වුණාද කියලා මේක බලන ඔයයි මමයි අපි හැමෝම දන්නවා. ඒ වගේම මිත්‍රවරුනි, මේ පාස්කු දින සිද්ධ වෙච්ච ප්‍රහාරය පිටිපස්සේ තියෙන දේශපාලන කුමන්ත්‍රණ ගැන අදටත් මුළු ලෝක මට්ටමින්ම සාකච්ඡා සිද්ධ වෙනවා. සරලව අපි ගත්තොත් පාස්කු දිනය කියන ඒ විශේෂ දිනය ආගමික දිනයක් වුණත් ලංකාවේ සමස්ත දේශපාලනය නැත්තම් මේ රාජ්‍ය බලය තීන්දුව කරන්න අතිශයින්ම ප්‍රධාන සාධකයක් වුණා කියලා අපි හැමෝම දන්නවා. ඉතින් මේ හැමදේම කතා කරලා අවසානයේදී අපිට තේරුම් ගන්න තියෙන ප්‍රධානම දේ තමයි පාස්කෝ කියන්නේ හුදෙක් ආගමික දිනයක් හෝ ආගමික මංගල්‍යයක් විතරක් නෙමෙයි. ඒක මිනිස්සුන්ගේ නිදහස, ඉතිහාසය, බල අරගලය මේ හැමදේම එකට සංකේතවත් කරන ඉතාමත් ඓතිහාසික සිදුවීමක්. මේ හා බැඳිච්ච කතා ලෝකයේ බොහෝමයි. දේශපාලනිකව මේ පාස්කු දිනය කියන එක නැත්නම් මේ පාස්කු මංගල්‍ය කියන එකට විවිධ වර්ණ, විවිධ පාට ඉතිහාසය විසින් ගාලා තියෙනවා. මේක ගැන ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ ඊටාම වටින සහ විශ්ලේෂණාත්මක වැඩසටහන් බලන්න, ඒ වගේම දැනගන්න, ඉතිහාසය ගැන අධ්‍යයනය කරන්න, ලෝක දේශපාලන සිදුවීම් ගැන රහට ඉගෙන ගන්න අපේ channel එක subscribe කරලා තියන්න. ඔයාලා හැමෝටම සුබ පාස්කු මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ස්තුතියි. ජය වේවා.